කොරියාවට යන්නද සිහින දකින්නේ? පොත්පත් එක්ක ඔට්ටු වෙනවද? එකවර විසඳුම. කොරියන් සරසවියා ඔබේ කොරියානු සිහිනයට මග. ඔබත් කොරියාවට යාමට සිහින දකින සිසුවෙක්ද? එහෙනම් මේ ඔබ සඳහාමයි. දැන්ම කොරියන් සරසවිය ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩයලොග් හා හච් මගින් සබ්ස්ක්‍රිප්ෂන් සේවාව දිනකට රුපියල් 5ක ටැක්ස් හෝ මාසිකව රුපියල් 100ක ටැක්ස් ඔබේ ගිණුමෙන් සුජු අය කරගනු ලබන අතර සබ්ස්ක්‍රිප්ෂන් ස්වයංක්‍රීයව යාවත්කාලීන වේ. ඉතින් ඒගොල්ලෝ දැන් අපේ කොරියන් සරසවිය ඇප් එකේදී මේ ඇප් එක අපි හඳුන්වා දීලා තියෙන 2025 කොරියන් එක්සෑම් එකට ගේමක් ගහන කෙනට ගේමක් ගහලා දෙන්න. ඉතින් මම පළවෙනි පින් කමෙන්ට් එකේ link එක දාලා තියන්නම්. ඕගොල්ලන්ට Google Play Store එකෙන් පුළුවන් අපේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඇයි කියලා මම ඕගොල්ලන්ට කියන්න. 2025 කොරියන් එක්සෑම් එකට ගේමක් ගහන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ දන්නවා මේ එක්සෑම් එක ගොඩ දාගන්න නම් කවුරුත් නොකරපු දේවල් ඕගොල්ලෝ කරන්න ඕනේ. ඉතින් මේ හැමදේම අපේ ඇප් එකෙන් ඉස්සරහට ඕගොල්ලන්ට දාන්න. ඉතින් එක්සෑම් එකට ආපු ප්‍රශ්නම තමයි ඕගොල්ලන්ට කරකවලා ආයිත් එන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අපේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඇප් එකත් එක්ක ඇලර්ට් එකේ ඉඳියොත් එක්සෑම් එකට ආපු ප්‍රශ්න අපේ ඇප් එකේ දානවා. ඉතින් දැම්මට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඒ ඇඩිට් එක ඉස්සරහට කරගෙන යන්න. අයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයාමගේ YouTube channel එකට. ඉතින් හරි අදත් ගෙනත් තියෙන්නේ ඕගොල්ලන්ට ගොඩක් වටින වීඩියෝ එකක්. මේකේ වටින වීඩියෝ ඉස්සරහටත් බලන්න ඕන නම් YouTube channel එක subscribe කරලා YouTube channel එකත් එක්ක තුලා ඉන්න කියන ගාම අද වීඩියෝ මොකක්ද කියලා මම ඔයාලට කියන්නම්. අද වීඩියෝ වලට ගෙනත් තියෙන්නේ කොරියන් විභාගයේ ලියන අයට සුබ පණිවිඩයක් කියලා දා වීඩියෝ එක ගාලා තියෙන්නේ. ඉතින් 2025 කොරියන් එක්සෑම් එක ලියන කෙනෙක්ට වැදගත් වීඩියෝ එකක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ. වීඩියෝට යන කලින් පොඩි දෙයක් මතක් කරනවා. අනිවාර්යයෙන්ම මේ වීඩියෝට like එකක් දාලා යන්න මතක් කරන්න එපා. මොකද අද like එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්නන්නේ. එහෙනම් අපි අද වීඩියෝ එකට ඉතින් 2025 කොරියන් එක්සෑම් එක ලියන්න ඉන්න කෙනෙක්ද වෙබ් එකේ ඉන්න කෙනෙක්ද ඔයගොල්ලන්ට ගොඩක් වටින වීඩියෝ තමයි අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ කොරියන් කිව්වට පස්සේ මොන වගේ සිටුේෂන් එකක්ද කලින් තිබ්බේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා වෙබ් එක වේලෙනවා, වෙබ් එකේ කිසිම ඇග්‍රීමන්ට් එකක් නැහැ. එක්සෑම් එක ලියලා වෙබ් එක පුරවන කතන්දරේ තමයි කලින් තිබ්බේ. ඉතින් මේ වෙනකොට ඇත්ත සිටුේෂන් එක මම ඔයගොල්ලන්ට කියන්න. ඉතින් ඔයගොල්ලන්ට ඇග්‍රීමන්ට් ආවේ නැත්නම් මොකද මම කලින් වීඩියෝස් වල දාලා තිබ්බා. ඉතින් ඒක කොරියාවේ ආර්ථිකයත් එක්ක ඔයගොල්ලන්ට ඇග්‍රීමන්ට් ආවේ නැහැ. ඉතින් ගොඩක් වෙන රටවල් වලට සාපේක්ෂව ගොඩක් අඩුවෙන් තමයි ලංකාවට ඇග්‍රීමන්ට් ආවේ. ඉතින් ඒක නිසා ගොඩක් කට්ටිය සෝෂල් මීඩියාස් වල ඉඳන් ගොඩක් කට්ටිය එක එකව දාලා තිබ්බා. අපි වෙබ් එකේ මේ වෙනකොට වේල්නෝ කිසිම ඇග්‍රීමන්ට් එකක් නැහැ කියලා. ඉතින් ඒ තත්ත්වය මේ වෙනකොට ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් කලින් තත්ත්වයට වඩා. ඉතින් ඒකට හේතුව තමයි ඕගොල්ලන්ට මේ වෙනකොට දකින්න ලැබිලා ඇති මේ වෙනකොට ලංකාවට වෙන රටවල් වලට සාපේක්ෂව පොඩ්ඩක් වැඩියෙන් ඇග්‍රීමන්ට් එන්න අරන් තියෙනවා. ඉතින් ඒක නිසා ලංකාවේ ගොඩක් කට්ටිය මේ වෙනකොට ඇග්‍රීමන්ට් ඇවිල්ලා කොරියාවට ගිහිල්ලා තියෙනවා. මේ කාලවකවානුව වෙනකොට කලින් තිබ්බේ සිටුේෂන් එකට වඩා. මේ ඇග්‍රීමන්ට් එන කාර්තුවක තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේ වෙනකොටත් ලංකාවට හොඳ ඇග්‍රීමන්ට් ප්‍රමාණයක් මේ වෙනකොට එමින් පවතිනවා. ඉතින් ඕගොල්ලන්ට කියන්න තියෙන වෙබ් එකේ ඉන්න කට්ටියට ඔයගොල්ලන්ට ඇග්‍රීමන්ට් එකක් ඇවිල්ලා කොරියාවට ගිහිල්ලා ලංකාවේ ශ්‍රමිකයෙක් ගන්න පුළුවන් වෙන තරමට හොඳට ඒ කම්පැනි වැඩ කරලා ලංකාවට ඇග්‍රීමන්ට් එකක් අනිවාර්යෙන් අරන් දෙන්න. ඉතින් 2025 එක්සෑම් එක ලියන කට්ටියට මම කියන්නේ ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ හීන අතර ගන්න නැතුව එක්සෑම් එක පාස් වෙලා වෙබ් එකට වැටෙන්න අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ඇග්‍රීමන්ට් එකක් ඉස්සරහට හොඳ කාලයක් එන්නේ. අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ඇග්‍රීමන්ට් එනවා ඉස්සරහට. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ එක්සෑම් එක හොඳ මොරාල් එකකින් කරන්න. මේ එක්සෑම් එක අනිවාර්යෙන්ම ලකුණු 200න් 200ම ගන්නවා කියලා එක්සෑම් එකට ගිහිල්ලා ඔයාගේ ගෝල් එක සක්සස් කරගන්න කියනවා මම මේ වීඩියෝ එකේදී. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක මොනවා හරි දැක්කෝ ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ එක මොනවා හරි දැක් ගත්තා නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝට ලයික් එකක් දාලා යන්න මතක කරන්න එපා. මොකද අද ලයික් එකෙන් තමයි මේ වීඩියෝ එක වෙන කෙනෙක්ට පෙන්නන්නේ. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලා ගන්න ඕන නම් YouTube channel එක subscribe කරලා YouTube channel එකත් ගැලට් එකේ ඉන්න කියන ගාම අදට වීඩියෝ ඉවර කරනවා. හැමෝටම පුදු සරණයි. කීනුනුන් අඩ ගන්න මගේ වොන් ඔක්කොටම උතුරන්න හරියන්න ඕනේ.